හලෝ ගයිස් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ඇනිකොම් SL YouTube channel එකට. ඔන්න අද මම Blue Lock anime series එකේ episode දෙකක් එකට කරලා ගේන්න හිතුවා. ඉතින් කලින් episode තුන බලපු නැති කෙනෙක් ඉන්නවා නම් channel එකට ගිහින් දැන් මේ episode තුන බලලා එන්න. ඉතින් අපි බලමු අද මේ episode දෙකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. කලින් episode එකේ ජෙම්පචි කිව්වනේ මෙතන ඉන්න හැමෝටම Tamanට ආවේනික වෙච්ච weapon එකක් තියෙනවා. ඒක මුලින්ම හොයා ගන්න ඕනේ කියලා. ඉතින් ওই විදිහට කණ්ඩායමේ හැමෝම Tamanට අදාළ weapons ගැන සාකච්ඡා කරන්න ගන්නවා. ඔය අතරේ ඉසගි කල්පනා කරන්න ගන්නවා මොකක්ද එයාගේ වෙපන් එක කියලා. එතකොට ඉගරෂි ඉසගිට කියනවා අයියාට හොඳට බෝලේ පාස් කරන්න පුළුවන් කියලා. හැබැයි ඉසගිට විශ්වාසයක් නැහැ ඒක වෙපන් එකක්ද කියන්න තරම්වත්. ඉතින් එයා කුවෝන්ට කියනවා එයාට චුට්ටක් තව කල්පනා කරන්න ඕනේ කියලා. එතකොට කුවෝන් අහනවා චිගිරිගෙන් මොකද්ද එයාගේ වෙපන් එක කියලා. හැබැයි චිගිරි ඒක කියන්න එච්චර කැමති වෙන්නේ නැහැ. එයා කියනවා කිව්වත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා. කොහොම හරි මේ සාකච්ඡාවෙන් පස්සේ කුවෝන් ටීම් එකේ අයට පොසිෂන්ස් රොටේට් වෙන විදිහේ අලුත් උපක්‍රමයක් යෝජනා කරනවා. මෙතනදි සිද්ධ වෙන්නේ හැම කෙනෙක්ටම ගෝල් ස්කෝර් කරන්න පුළුවන් වෙන විදිහට ටීම් එකේ අයගේ ස්ථාන මිනිත්තු 10කට වරා මාරු වෙන එක. එතකොට හැමෝටම ස්ට්‍රයිකර් කෙනෙක් විදිහට තමන්ගේ භූමිකාව සම්පූර්ණ කරන්න අවස්ථාවක් ලැබෙනවනේ කියලා. ඊට පස්සේ ටීම් එකේ අය මේ වෙපන්ස් වලට මූලිකත්වය දීලා පුහුණු වීම වල යෙදෙන්න පටන් ගන්නවා. හැබැයි ඉසගි තාමත් එයාගේ වෙපන් එක මොකද්ද කියලාවත් හොයාගෙන නැහැ. ඊට පස්සේ සීන් එක එතනින් කට් වෙලා අපිට පෙන්වන්න ඉසගි රෑ කෑම ගන්න කියලා යනවා. අන්තිම රෑන්ක් වල ඉන්න නිසා ඉසගිට ලැබෙන්නේ නත්තෝ කියලා හරි නීරස කෑම එකක්. ඒ ගමනොත් ඉසගි කල්පනා කරන්නේ මොකද්ද එයාගේ වෙපන් එක කියලා. එදා බරෝ කිව්ව දේත් එක්ක ඉසගේ හිතන්නේ සමහර විට එයාට වෙපන් එකක් නැතුව ඇති කියලා. ඔය අතරේ කුණිගම එතනට ඇවිත් ඉසගිට ස්තුති කරනවා එදා එයාට බෝලේ පාස් කරපු එකට. ඊට පස්සේ ඉසගි කුණිගමගෙන් අහනවා ඇයියෝ ෆුට්බෝල් සෙල්ලම් කරන්න කියලා. එතකොට කුණිගම කියනවා එයා ෆුට්බෝල් ෆීල්ඩ් එකේ සුපිරි වීරයෙක් වෙන්න කැමති. මොකද එයා පුංචි කාලේ ඉඳන් සැබෑ ලෝකේ වීරයෝ විදියට දැක්කේ ස්ට්‍රයිකර්ස්ලා විතරයි කියලා. සමහර විට මේක අහලා කෙනෙක් මට hina වේවි. ඒ කොහොම වුණත් මම මගේ හීනේ අතාරින්නේ නැහැ කියලා. ඉසගි කල්පනා කරනවා කුණිගම ඊට වඩා කොච්චරනම් කූල් චරිතයක්ද කියලා. ඊට පස්සේ කුණිගම යනවා එයාගේ කෑම එක ගන්න කියලා. ඒක ස්ටීක් කියලා ටිකක් ලක්සරි කෑම එකක්. ඉතින් ඉසගි ඒ දිහා හරි කෑදරකමෙන් බලාගෙන ඉන්නවා. ඒ ගමන් කුණිගම ඉසගිට ගෝල් බෝනස් පුවරව පෙන්නලා දීලා කියනවා ඒකට අනුව ක්‍රීඩකයෙක් ගෝල් එකක් ස්කෝර් කරාම ලකුණක් ලැබෙනවා. ඉතින් රැස් කරන ගෝල් ගන්න පදනම්ව ඒ අයට ඇකඩමියේ විශේෂ පහසුකම් ලබා ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් කුණිගම එයාගේ ස්ටීක් කෑම එකෙන් කොටසක් ඉසගිට දෙනවා. එයා ස්කෝර් කරපු ගෝල් එකෙන් කොටසක් ඉසගිටත් අයිතියි කියලා. ඒ අතරේ කුණිගම කල්පනා කරනවා රයිජිත් එදා විවෘතව ඉඳද්දී ඇයි ඉසගි එයාටම බෝලේ පාස් කරේ කියලා. එතකොට ඉසගි කියනවා එයාගේ ප්‍රහාරවල තියෙන පවර් එක ගැන මම මුලින් ඉඳන්ම දැනගෙන හිටියා. ඒ නිසා ඔය මැද පරාසයේ ඉඳන් ගෝල් එකක් ස්කෝර් කරන්න පුළුවන් වෙන විදිහට මම ඔයාට බෝලේ පාස් කරා කියලා. එතකොට කුණිගම ඉසගිට පෙන්නලා දෙනවා මේක සමහර විට වගේ වෙපන් එක වෙන්න පුළුවන්. මොකද අවස්ථාවේ විදිහට ෂණිකව හිතලා තීරණ ගන්න පුළුවන් කියන්නේ ඒක සාමාන්‍යයෙන් හැමෝටම පිටින ස්කිල් එකක් නෙවෙයි කියලා. ඉතින් ඉසගිටත් තේරෙනවා කුණිගම කියන කතාවේ පොඩි ඇත්තක් තියෙනවා කියලා. ඉතින් ඉසගි කුණිගමට ස්තුති කරනවා එයාට මේක පෙන්නලා දුන්නට. ඔන්න ඊට පස්සේ පස්වෙනි ගොඩනැගිල්ලේ හතරවෙනි තරගය ආරම්භ වෙනවා Y කණ්ඩායම සහ Z කණ්ඩායම අතර. මේ දෙගොල්ලම පළවෙනි තරගයෙන් පරාජය වෙච්ච අය. ඔය අතරේ කුවෝන් ටීම් එකේ අයට කියනවා අර අංක 9න් ඉන්න ඔක්කවා කියන කෙනාගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. කුවෝන්ගේ සැලැස්මට අනුව බෝලේ අරන් ස්ට්‍රයිකර් වෙන කෙනාට ටීම් එකේ අය දෙන්නෙක් ගිහින් සහාය වෙන්න ඕන තමන්ට ආවෙනික වෙපන් එක පාවිච්චි කරලා. එතකොට ඉමමුරා කියනවා මේ ක්‍රමෙන් හැමෝටම chance එකක් ලැබෙන බව ඇත්ත. ඒ වුණාට හැමෝගෙම ස්ථාන මේ විදිහට මාරු වෙන්න ගියොත් පොඩි අවුල් සහගත බවක් වෙන්න පුළුවන් නේද කියලා. ඉතින් ගෝල් කීපර් කෙනෙක්ගේ පොසිෂන් එකේ ඒ විදිහට මාරු වෙන එක අවදානම් වැඩි නිසා අයිමන් තරගයේ පුරාම ගෝල් කීපර් විදිහට ඉන්න තීරණය කරනවා. එතකොට චිගිරි තරගයේ දිගටම ඩිෆෙන්ස් එකේම රැඳිලා ඉන්න තීරණය කරනවා. ඔය අතරේ රයිචි චිගිරිට කියනවා එයාට කිසි ටැලන්ට් එකක් නැහැ කියලා. කොහොම හරි මේ සැලැස්මට හැමෝම එකඟ වෙලා තමයි තියෙන්නේ. තරගය ආරම්භ වෙන්නේ බචිරගෙන්. එතකොට එයා තමයි ස්ට්‍රයිකර්. බචිරගේ සහයට පිටිපස්සෙන් කුණිගම සහ ඉගරෂි ඉන්නවා. බචිරගේ වෙපන් එක ඩ්‍රිබ්ලින්. ඒ විදිහට බචිරා ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෝ දෙන්නේ පාස් කරගෙන යනවා. හැබැයි අතරමඟදී තව දෙන්නෙක් එක්ක තවත් එක්කෙනෙක් ඇවිල්ලා බචිරගේ මාර්ගය අවහිර කරනවා. ඉතින් බචිරා කරන්නේ බෝලේ පාස් කරන එක. මේක දැකලා ඉසගි කල්පනා කරනවා ප්‍රතිවාදී කණ්ඩායම අපේ වෙපන් සුදාසීන වෙන තරමට මෙහෙම ඩිෆෙන්ස් එක වැඩි කරමින් ප්ලේ කරද්දී අපේ ටීම් එක මේ පාවිච්චි කරන උපාය මාර්ගය ආක්‍රමණශීලී වැඩි කියලා. මිනිත්තු 10ක් ගත වුණා. ටීම් රොටේෂන් උපක්‍රමය අනුව කුණිගම තමා දැන් ස්ට්‍රයිකර්. එයාගේ සහයට කුවන් සහ බචිරා පිටිපස්සෙන් ඉන්නවා. කුණිගමගේ වෙපන් එක ලෙෆ්ට් ෆූටඩ් මිඩ් රේන්ජ් ෂොට්.
එතකොට කුණිගමි දුවගෙන ගිහින් වම් පාදයෙන් බෝලෙට වැරෙන් පහරක් දෙනවා. හැබැයි වයි කණ්ඩායම හරි ලේසියෙන් මේක බ්ලොක් කරනවා. කුණිගමි ආයෙ වතාවක් උත්සාහ කරනවා. ඒ වතාවත් අසාර්ථක වෙනවා. ඉසගි කල්පනා කරනවා ප්‍රතිවාදී කණ්ඩායම ආරක්ෂිතව ක්‍රීඩා කරනවා විතරයි අර ඔක්කවා කියන කෙනා දුවන්නේවත් නෑනේ කියලා. එතකොට මොකක් වෙනකන්ද මෙයා මේ බලාගෙන ඉන්නේ කියලා. හැබැයි නිකෝ බෝලේ අරගන්නවත් එක්ක ඔක්කවා කෙලින්ම ගෝල් එක දෙසට දුවන්න පටන් ගන්නවා. ඉසගිට තේරෙනවා වයි කණ්ඩායම රැඳිලා තියෙන්නේ මේ නිකෝගේ යොකවගේ කනෙක්ෂන් එක නිසා කියලා. නිකෝ කරන්නේ කෙලින්ම බෝලේ ඔක්කවට පාස් කරන එක. එතකොට ඔක්කවට පුළුවන් වෙනවා හරි ලේසියෙන් ගෝල් එකක් ස්කෝර් කරගන්න. ඉසගි තේරුම් ගන්නවා මෙයාලගේ සැලැස්ම එහෙනම් මේකයි කියලා. මිනිත්තු 10ක් ගත වුණාට පස්සේ ආය ටීම් රොටේෂන් උපක්‍රමයේ අනුව කුවන් තමා දැන් ස්ට්‍රයිකර්. කුවන්ට පුළුවන් උසට පයින්න. ඉතින් ඒ විදිහට කුවන් බෝලේ කුණගමට පාස් කරනවා. හැබැයි කුණගමට අදහසක් නැහැ වයි කණ්ඩායම එක්ක හැප්පෙන්නේ කොහොමද කියලා. ඉතින් නිකෝ බෝලේ අරගන්න සමත් වෙනවා. ඊට පස්සේ වයි කණ්ඩායම ඩිෆෙන්ස් එකේ ඉන්න ගමන් බෝලේ ටීම් එකේ අය අතර පාස් කරගෙන යන්න ගන්නවා. ඉසගිට තේරෙනවා මෙයාලා මේක කාලේ නාස්ති කරන්න ගන්න උපක්‍රමයක් කියලා. ඔන්න ඊළඟ වතාවේ රයිචි තමා ස්ට්‍රයිකර් වෙන්නේ. හැබැයි වැඩක් නම් වෙන්නේ නැහැ. තරගයේ දෙවන භාගයේ අතරතුර රයිචි කෑ ගහන්න ගන්නවා. එයාගේ මිනිත්තු 10 නිරපරාධ නාස්ති වෙලා ගියා කියලා. ඉතින් ඉමමුරත් චෝදනා කරනවා එයාගේ කාලෙත් නිකන් නාස්ති වෙලා ගියා කියලා. වයි කණ්ඩායමෙන් එල්ලවන පීඩනයත් එක්ක ඉසෙට් කණ්ඩායම ටිකක් බය වෙලා තමයි ඉන්නේ. ඔය අතර චිගිරි කියනවා මේ කොහෙටවත් නැති වෙපන් එකක් අල්ලගෙන නිකන් කාලේ නාස්ති කරන්නේ නැතුව අපි බචරටයි කුණිගමිටයි උදව් කරා නම් හරිනේ කියලා. ඉතින් ඔන්න කණ්ඩායමේ අය ආපහු ආද කරගන්න ගන්නවා. කෝන් මෙයාලව සංසුන් කරන ගමන් යෝජනා කරනවා අපි එහෙනම් ප්ලේ ස්ටයිල් එක ටිකක් වෙනස් කරලා බලමු කියලා. තරගයේ දෙවන භාගය ආරම්භ වෙනවා. ඉමමුරා තරහින් කෑ ගහනවා එයාලට තාම බෝලෙවත් ගන්න බැරි වුණා නේද කියලා. කොහොම හරි ඉමමුරාගේ උදව්වෙන් ගගමරුට බෝලෙ ගන්න පුළුවන් වෙනවා. හැබැයි ගගමරුට කෙලින්ම බෝලෙට පහරක් ගහලා ගෝල් එකක් ස්කෝර් කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ගගමරු කරන්නේ බෝලෙ කෙලින්ම ඉසගිට පාස් කරන එක. ඊට පස්සේ ඉසගි ගගමරුට බෝලෙ වේගින් පාස් කරනවා එයාට ගෝල් එකක් ස්කෝර් කරගන්න පුළුවන් වෙන විදිහට. කොහොම හරි ගගමරු ඔළුවෙන් බෝලෙට පහරක් දීලා ගෝල් එකක් ස්කෝර් කරගන්න උත්සාහ කරනවා. හැබැයි ප්‍රතිවාදී කණ්ඩායමේ ගෝල් කීපර් මේක අවහිර කරනවා. පන්දුව ගෝල රේඛාවෙන් පිට ගිය නිසා කෝනර් කික් එකක් විදිහට තරගය නැවත ආරම්භ වෙනවා. බචිරා වේගෙන් බෝලේ පාස් කරනවා. ඒ වෙලේ ෂණිකව ක්‍රියාත්මක වුණු ඉසගි ටීම් එකේ පුදුම කරමින් පිටිපස්සට දුවගෙන යන්න පටන් ගන්නවා. ඉසගි කල්පනා කරනවා මෙච්චර වෙලා යා සිටුේෂන් එක ගැන හිතේ වැරදියට ඔක්කොව පෝෂණය කරන්න වෙන කවුරුත් නෙවෙයි නිකෝ කියලා. ඔය අතර කුවන් වද වෙනවා ඔක්කොව අතට බෝලේ ගියොත් එයාලගේ අවසානය කියලා. මොකද ටීම් එකේ අය හිතුවේ මේ පාස් එක යන්නේ ඔක්කොවට කියලා. හැබැයි ඉසගි දැක්කා මේ පාස් එක කෙලින්ම යන්නේ කාටද කියලා. ඒ තමයි නිකෝ. කොහොම හරි නිකෝ අතට බෝලේ යන කලින් ඉසගි බෝලේ අරගන්න සමත් වෙනවා. ස්කෝර් කරගන්න අවස්ථාවක් තියෙන බව දැක්ක ඉසගි කෙලින්ම දුවගෙන ගිහින් ගෝල් එකක් ස්කෝර් කරගන්න උත්සාහ කරනවා. හැබැයි නිකෝ මේක බ්ලොක් කරනවා. ඒ කොහොම වුණත් ඉසගිගේ මේ පාස් එක නිසා ගගමරුට පුළුවන් වෙනවා ෂණයකින් පහරක් දීලා බෝලේ කෙලින්ම ගෝල් එක දෙසට හරවලා යවන්න. කොහොම හරි මේ වැඩේ සාර්ථක වෙනවා. ගගමරුට ටිකක් තුවාල වුණත් ඉසගිගේ පාස් එකට ගගමරු ස්තුති කරනවා. ඊට පස්සේ ඉසගි නිකෝට කියනවා තවදුරටත් ඔයාට මේ ෆීල්ඩ් එක පාලනය කරන්න මං ඉඩ දෙන්නේ නැහැ. අපි මේ තරගයේ කොහොම හරි දිනනවා කියලා. ඊට පස්සේ නිකෝ ඉසගිට කියනවා ඔයාටත් මගේ වගේම S2ක් තියෙනවා. හැබැයි මම මේ ගේම් එක පාලනය කරන තාක්කල් ඔයාලට දිනන්න බෑ කියලා. ඔන්න නරුහයාගේ chance එක දැන් ස්ට්‍රයිකර් වෙන්න. ඉසගි නරුහයාට බෝලේ පාස් කරනවා. හැබැයි වයි කණ්ඩායමේ කෙනෙක් බෝලේ අරන් නිකෝට පාස් කරන්න උත්සාහ කරනවා. ඒත් ඒ හැම අවස්ථාවකම ඉසගි බ්ලොක් කරනවා. ඔය අතරේ නිකෝ ඉසගි ළඟට ඇවිත් කියනවා ජෙම්පචි වෙපන්ස් ගැන කියද්දි මං කල්පනා කරන්න ගත්තා මගේ ටැලන්ට් එක මොකක්ද කියලා. මොකද බ්ලූ ලෝක් ඇකඩමි හිටපු හැමෝටම එයාලට සුවිශේෂී වෙච්ච එක ටැලන්ට් එකක් තිබුණා. මම මේ කියන්නේ ෂූටින් ගැන. මට කොහෙත්ම ඔකා වගේ බෝලෙට කෙලින්ම ගහලා ගෝල් එකක් ස්කෝර් කරගන්න හැකියාවක් නැහැ. කොටින්ම කිව්වොත් මම වේගවත් කෙනෙක්වත් හොඳ හැදිලේ සිරුරක්වත් තියෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මං තේරුම් ගත්තා මට පිටියේ වෙන හැම දෙයක්ම නිවැරදිව දකින්න පුළුවන් හොඳ S2ක් සහ මිනිස්සු එක්ක එකට සම්බන්ධ කරන්න පුළුවන් හොඳ මොළයක් තියෙනවා කියලා. ඔයාට මගේ පාසස් වළක්වන්න පුළුවන් වෙයි. හැබැයි මං හිතන ක්‍රමේ ඔයාට වළක්වන්න බෑ කියලා. ඉසගි කල්පනා කරනවා මොකද්ද නිකෝ මේකෙන් අදහස් කරේ කියලා. තරගයේ මිනිත්තු කිහිපයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. නිකෝව ටැග් කරන ගමන් ඉසගි අනිත් අයට කියනවා ප්‍රතිවාදී කණ්ඩායමට හැකියාවක් නැහැ අපිව ඇටැක් කරන්න. මොකද ඇටැක් කරන්න තරම් පුළුවන් කෙනෙක් ටීම් එකේ නැහැ. ඒ නිසා අපිට මේ තරගය දිනන්න පුළුවන් කියලා. තරගයේ තව මිනිත්තුවක් ඉතිරි වෙලා තියෙද්දී නිකෝ කියනවා එයාලගේ පරිගැනීමේ උපක්‍රමය පාවිච්චි කරන්න දැන් වෙලාව හරි කියලා. උපක්‍රමය ආරම්භ වෙන්නේ ඔක්කොව බෝලේ අරගන්නවත් එක්ක. හැබැයි ඔක්කොවට පුළුවන් කමක් නැහැ තනියම ඇටැක් කරන්න. ඒ නිසා මුළු ටීම් එකම ඔක්කොගේ සහායට එකතු වෙනවා. මේක මෙයාලා හඳුන්වන්නේ one time kill count එකක් විදිහට.
මේක දැකලා ඉසිට් කණ්ඩායම ටිකක් කලබල වෙනවා. හැබැයි ඉසගි සූදානම් නැහැ ලේසියෙන් මේ ගේම් එක අතාරින්න. වයි කණ්ඩායමේ ප්ලේයර්ස්ලා වේගෙන් බෝලේ එකිනෙකා අතර පාස් කරගෙන යනවා. ඉසිට් කණ්ඩායමට හිතා ගන්න බෑ අවසානයේ කාටට බෝලේ යයිද කියලා. කොහොම හරි නිකෝ බෝලේ අරගෙන කෙලින්ම ගෝල් කීපර් වෙච්ච අයිමල් ළඟට යනවා. හැබැයි පහර දෙනවා වෙනුවට නිකෝ කරන්නේ බෝලේ ඔකාට පාස් කරන එක. මේ දේ වෙන බව ඉසගි කල්තියාම දැනගෙන හිටියානේ. ඉතින් එයා කෙලින්ම බෝලේ අරගෙන නිකෝට කියනවා ඔයයි මයි දෙන්නම එක වගේ. හැබැයි ගෝල් එකක් ඉස්සරහා ඔයා ඔහොම බෝලේ පාස් කරනවා නම් ස්ට්‍රයිකර් කෙනෙක් වෙන්නවා සුදුසු කෙනෙක් නෙමෙයි කියලා බෝලේ වේගින් කුණෙගමට පාස් කරනවා. ඒ ගමන් ඉසගි කල්පනා කරනවා මමත් මුලදී ස්කෝර් නොකර බෝලේ පාස් කරපු එකට ගොඩක් පසුතැවුණා. දුක් වුණා. තවදුරටත් මට ඒ වගේ කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. වෙනස් වෙන්න කාලය හරි. මට දැන් අවශ්‍ය දිනන්න විතරයි කියලා. ඉතින් ඉසගි උපායශීලීව කවුන්ටර් ඇටැක් එකක් කරලා ගෝල් එකක් ස්කෝර් කරගන්න සමත් වෙනවා. අන්තිමට ඉසිට් කණ්ඩායම තරගයේ 2-1 විදිහට ජයග්‍රහණය කරනවා. ඔය අතරේ ඉසගි දකිනවා වයි කණ්ඩායමේ අය පරාජය දරා ගන්න බැරුව අඬනවා. ඉසගි දන්නවා එයා නිසයි මේ හැමෝගෙම හීන සේරම විනාශ වුනේ කියලා. ඒ කොහොම වුණත් ජයග්‍රහණය කිරීමෙන් කවදාවත් නොදැනුණු අමුතු සතුටක් ෆීලින් එකක් ඉසගිට දැනෙන්න ගන්නවා. ඉතින් මේ ගෝල් දෙක නිසා ටීම් ඉසෙඩ් එකට ලකුණු දෙකක් ලැබෙනවා. ඒකෙන් මෙයාලට එයාලගේ බඩු එකිනෙකා අතර ෂෙයා කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ජයග්‍රහණයේ සතුට සමරන්න මෙයාලා එයාලගේ කෑම බෙදා හදාගන්න තීරණය කරනවා. ඔය අතරේ කට්ටියට ප්‍රශ්නයක් මතුවෙනවා ඉසගි කොහොමද බෝලේ එතෙන්ටම වැටෙන බව හරියටම දැනගත්තේ කියලා. ඉසගි දන්නෙත් නෑ ඒක කොහොමද උනේ කියලා. හැබැයි එයා කියනවා ගෝල් එකක් ස්කෝර් කරනවා නම් මම එතන ඉන්න ඕනේ කියන හැඟීම විතරයි යට දැනුනේ කියලා. කුණෙගමි කල්පනා කරනවා ඉසගිට මුළු ෆීල්ඩ් එකම එකවර දකින්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් කණ්ඩායමේ හැමෝම මෙහෙම ජයග්‍රහණයේ සතුට සමරනකොට අපිට පෙන්නනවා චිගිරි පැත්තකට වෙලා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඉසගිට එදා රෑ හරියට නිින්දවත් යන්නේ නැහැ. මොකද ජයග්‍රහණය ගෙන දීපයාගේ ගෝල් එක නිසා දැනුණු හැඟීම ගැන ඉසගි තාමත් උද්‍යෝගයෙන්. ඉතින් ඉසගි නැගිටලා නිරීක්ෂණ කාමරයට යනවා. එතන චිගිරි ඉන්නවා දැකලා ඉසගි කියනවා නිින්ද යන්නේ නැති නිසා ක්‍රීඩා දර්ශනය බලන්න ආවා කියලා. චිගිරි කියනවා ඒ වගේ ගෝල් එකක් එක්කොට නිින්ද යන්නේ නැති එක පුදුමයක් නෙවෙයි කියලා. එතකොට ඉසගි කියනවා බ්ලූ ලෝක් එකට ආවේ නැත්තම් එයා කීයටවත් ඒ වගේ ගෝල් එකක් ලබා ගන්නේ නැහැ කියලා. චිගිරි පෙන්නලා දෙනවා ඉසගිට විශේෂ දැනුමක් තියෙනවා කියලා. එයා කියනවා සාමාන්‍යයෙන් හැම ක්‍රීඩකයෙකුටම ෆීල්ඩ් එක නිරීක්ෂණය කරන්න පුළුවන් එක්තරා සීමාවක් දක්වා විතරයි. හැබැයි ඔයාට මුළු ෆීල්ඩ් එකේම සිද්ධ වෙන දේ එකවර දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැනට ඔයා ඒක බුද්ධිමත්ව පාවිච්චි කරනවා. හැබැයි ඒ අතරේ ඔයා ඒක හිතාමතා කරන්නත් ඉගෙන ගන්න ඕන. එතකොට ඔයාට තව ගෝල්ස් වැඩියෙන් ස්කෝර් කරන්න පුළුවන් වේවි කියලා. ඉතින් ඉසගි චිගිරිට ස්තුති කරනවා එයාට මේක පහදලා දුන්නට. ඒ ගමන් එයා කල්පනා කරනවා මොකද්ද චිගිරිගේ වෙපන් එක කියලා. හැබැයි චිගිරි මේක කියන්න එච්චර කැමති වෙන්නේ නැහැ. හැබැයි ඉසගිට මේක දැනගන්න අවශ්‍ය වෙනවා. එතකොට චිගිරි කියනවා මීට වසරකට කලින් එයාගේ දකුණු පාදයේ ආබාධයක් නිසා තුවාලයක් ඇති වුණා. වෛද්‍යවරු කිව්ව විදිහට නැවත ඒ ස්ථානයේ තුවාල වුණත් එයාගේ වෘත්තීය ජීවිතේ පවා අවසන් වෙන්න පුළුවන් කියලා. කකුල දැන් සුවාතට හැරුණත් ආපහු තුවාල වෙයි කියලා චිගිරි බයෙන් තමයි ඉන්නේ. ඉතින් චිගිරි කියනවා මේ ෆුට්බෝල් හීනේ අතාරින්න හොඳ හේතුවක් හොයාගන්න ඕන නිසායි එයා මේ බ්ලූ ලොක් ඇකඩමියට ආවේ කියලා. ඔයාගේ ගෝල් එක දැක්කට පස්සේ මට ඒකට හිත හදාගන්න පුළුවන් වුණා කියලා. එතකොට ඉසගි කියනවා ඔහොම කිව්වට ඔයාට ඇත්තටම අතාරින්න උවමනාවක් නැහැ නේද? මමත් මුලදී බය වුණා. හැබැයි මං ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම් වෙලා හිටියේ නැත්තම් මට කීයටවත් මගේ හීනේ ඇබෑ කරගන්න බෑ කියලා. ඒ කොහොම වුණත් චිගිරි ඉසගිගෙන් අහන්නේ ඔයා මං ගැන මොනවද දන්නේ කියලා. එතනින් සීන් එක කට් වෙලා අපිට පෙන්නනවා අන්රි ජෙම්පචිගේ කාමරේ සුද්ධ කරන ගමන් බ්ලූ ලොක් ප්‍රොජෙක්ට් එකේ මෙතෙක් ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලනවා. මොකද අන්රි ෆස්ට් සිලෙක්ෂන් එකේ සිද්ධ වෙච්ච දේවල් ගැන ටිකක් කුතුහලෙන් තමයි ඉන්නේ. එතකොට ජෙම්පචි කියනවා මේ දේවල් හොඳින් කෙරීගෙන යනවා. දැන් මේකට තව විශේෂ දෙයක් එකතු කරන්න කාලේ හරි කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඉසිට් කණ්ඩායම පුහුණු වීම වල යෙදෙනවා. ඉසගි නම් ටිකක් විවේක ගනිමින් තමයි ඉන්නේ. ඒ අතර ඉසගි කල්පනා කරනවා එයා තාමත් අනෙක් අයට වඩා පිටිපස්සෙන් ඉන්නේ. මේ අහම්බෙන් ගත්ත ගෝල් එකක් නිසා සියල්ල අවසන් වෙන්නේ නැහැ. එයාට තව ගොඩක් දුර යන්න තියෙනවා කියලා. ඊට පස්සේ ස්ක්‍රීන් එකෙන් ජෙම්පචි කතා කරලා කියනවා 6 වෙනි වටේ දැන් අවසන් වුණා. 5 වෙනි තරගයේදී V කණ්ඩායම W කණ්ඩායමට එරෙහිව 5ට 1කින් ජයග්‍රහණය කළා තියෙනවා. 6 වෙනි තරගයේදී X කණ්ඩායම Y කණ්ඩායමට එරෙහිව 3ට 4ක් ලෙස පරාජයටපත් වෙලා තියෙනවා. දැනට V කණ්ඩායම ලකුණු 6ක් අරගෙන ඉදිරියෙන් ඉන්නවා. පසුව W, X, Z සහ Y ලකුණු 3ක් සමගින් ඉදිරියෙන් ඉන්නවා කියලා. පැවැත්වුණු තරගෙන් පස්සේ කට්ටිය නැවත අලුතෙන් රෑන්ක් කරලා තිනවා. ස්ට්‍රයිකර් කෙනෙක් විදිහට වැඩිපුරම ගෝල් ස්කෝර් කරන
තරමට තමයි ඔයාලගේ රෑන්ක් ඉහළ යන්නේ කියලා. ඉගරෂි තාමත් රෑන්ක් නම්බර් 275යි. හැබැයි ඉසගි දැන් ටීම් එකේ টොප් රෑන්ක් ප්ලේයර් වෙලා ඉන්නවා. එයා රෑන්ක් නම්බර් 265. ඉසගිටත් පුදුමයි මේ වෙලා තියෙන වෙනස්කම ගැන. ජිම්පචි එතකොට පෙන්නලා දෙනවා ස්ට්‍රයිකර් කෙනෙක් වීමේ මූලික පියවර Tamanට අදාළ වෙපන් එක හොයාගන්න එක. දෙවෙනි පියවරේදී එතකොට සිද්ධ වෙන්නේ ඒක තවත් ඔපමට්ටම් කරලා වැඩි දියුණු කරගන්න එක කියලා. මෙතන හැමෝටම විවිධ වෙච්ච වෙපන්ස් තියෙනවා. ඒ අනුව ඒවා ඔපමට්ටම් කරගන්න ආකාරයත් වෙනස් වෙනවා. තව පැය 24කින් W කණ්ඩායම Z කණ්ඩායමත් එක්ක තරඟ වදිනවා කියලා. පුහුණු වීම අවසන් කරාට පස්සේ කට්ටියම යනවා නාන්න කියලා. ඔය අතර ඉසගි කල්පනා කරනවා එයාගේ වෙපන් එක කොහොමද එයා ඔපමට්ටම් කරගන්න කියලා. එයා හිතනවා තරඟයේ අතරමැද අපහසුතාවට පත්වනවට වඩා කල් තියා ඒකට සූදානම් වෙන්න නම් අවම මගේ ශරීරයවත් ශක්තිමත් කරගන්න ඕනේ කියලා. ඉතින් ඉසගි ග්‍රවුන්ඩ් එක වටේ දුවන්න ගන්නවා. ඉසගි දුවනවා දැකලා කුණගමී බචිරයිත් එයාට එකතු වෙන ගමන් කියනවා ටීම් එකේ টොප් රෑන්ක් ප්ලේයර්ට තවදුරටත් එයාලට වඩා ඉහළට යන්න දෙන්න බෑ කියලා. එතකොට බචිරා ඉසගිට කියනවා දැන්ටමත් ඔයා ටීම් එක ඔයාවට එකතු කරන් ඉවරයි. පොඩ්ඩක් පිටිපස්ස ඇරලා බලන්නකෝ කියලා. එතකොට ඉසගි දකිනවා ටීම් එකේ හැමෝම මෙයාලා පිටිපස්සෙන් දුවගෙන එනවා. වෙන මොනවටවත් නෙවෙයි ඉසගිට පරාද වෙන්න බැරුව. ඉතින් මෙතෙක් කිසිම කෙනෙක්ගේ අවධානයට ලක් නොවුණු ඉසගිව දැන් මිනිස්සු අඹා යන ලෙවල් එකට ඉසගි පත් කළා. ඉතින් ඉසගි තේරුම් ගන්නවා මේ බ්ලූ ලෝක් ඇකඩමියේ එයාට වෙනස්ම කෙනෙක් වෙලා නැවත ඉපදෙන්න chance එකක් තියෙනවා කියලා. මේක නිරීක්ෂණය කරන ගමන් ජිම්පචි කල්පනා කරනවා ඌන්ට වඩා පහළ රෑන්ක් එකක හිටපු කෙනෙක් ඉදිරියට යනවා දැක්කහම කාටවත් පුදුමයක් ඇති වෙන එක සාමාන්‍යයි. හැබැයි මේ එක ක්‍රීඩකයෙක්ගේ කැපී පෙනෙන පැවැත්ම ඇකඩමියේ තවත් ප්ලේයර්ස්ලා ගොඩකගේ පිබිදීමකට ඇරවුම් ලක්ෂයක් වේවි කියලා. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු ගයිස් කොහොමද මෙයාලා ඊළඟ බැටල් එකට සූදානම් වෙන්නේ කියලා.